ඔබේ ආයතනය ගත්තම රජයේ විගණනයට ඉඩ නොදෙන ලද ආයතනයක් විදිහට තමයි තියෙන්නේ. LTL ආයතනය 1980 දී බිහි කරන්නේ විදුලි බල මණ්ඩලයට 70%ක කොටස් සහ බෝනාලොන් කියන ස්කොට්ලන්ඩ් සමාගමකට 30% කොටස් ප්‍රමාණයක් ඇතුව මුලින්. පොයින්ට් එක එක්කෙනෙක්ට තියෙනවා ෂෙයාර්ස්, තව එක්කෙනෙකුට තියෙනවා ලොකු ෂෙයාර්ස් නේ මං කියන්නේ. 1 2 කියලා තියෙනවනේ. ඒකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කම්පැනිය ෆෝම් කරනකොට ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් නම් දෙන්නෙක් ඉන්න ඕනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඔය කියන ඒක පබ්ලික් කම්පැනියක් වෙනවා නම් එහෙම ඒකේ 7 දෙනෙක් ඉන්න ඕනේ. ඔය කියන අවස්ථාවේදී ඉන්ඩිවිජුවල් 7 දෙනෙකුට 1 share දාලා 7 shares වලින් කම්පැනිය ෆෝම් කරනවා. කියන්නේ ඒක සමාගම් පනතේ තියෙන නීතිය අනුව. සමාගම තියෙන නීතිය අනුව. 96 වෙනකොට එතකොට ඔබතුමත් ඩිරෙක්ටර් කෙනෙක්ද? 96 වෙනකොට මේ 100ට නෑ මම මට මතක නෑ. Mr. Nauman, නෑ පොඩ Mr. Nauman, at what point you joined to this company? I joined in 1997. 97 එතකොට ඔබතුමාට මේ ෂෙයාර් එක තිබ්බේ නැද්ද? 97 ෂෙයාර් එක තිබුණා. අතර කම්පැනි ෆෝම් කරන වෙලාවේ ඔබතුමා නෑ නේද? මිස්ටර් මරික්කාර්. sorry I joined on 95. ඔබතුමා දන්නේ නැතුව අනිත් අය කොහොමද? මේක ජෝක් එකක් කරගන්න නම් බෑ. දාල් නිලධාරීන්ට සියලු දෙනාටම කියන්න. මේක පාර්ලිමේන්තුවේ කෝප් කමිටු. මේක ජෝක් එකක් නෙමෙයි. ඒක හරියට මතක තියාගෙන වැඩ කරමු. ඔබතුමා දන්නේ නැහැ ඔබතුමා ජොයින්ට් උනේ කවුද කියලා අනිත් අය තමයි ඒක මතක තියාගෙන එහෙම බෑ. මේක ඍජුව කෝප් කමිටුව අපහාසයට ලක් කිරීමක් ලෙස සැලකන. 76 කොහොමද ට්‍රස්ට් එක මත ගොඩනගෙන මේ ආයතනයේදී මේ 15 දෙනෙකුට ෂෙයාර්ස් වලින් 76ක් ගියේ. දැන් මමත් සේවකයි. මටත් ඔකේ ෂෙයාර්ස් තියෙනවා. එතකොට අපිට හම්බෙලා තියෙනවා. මෙතන ඉන්න ගොඩක් කට්ටියට හැමෝටම වගේ ලාභාංශ ලැබිලා තියෙනවා. ඔව් ලැබිලා තියෙනවා. ඊට අමතරව කම්පැනියේ පර්මනන්ට් හිටපු හැමෝටමත් ලාභාංශ හම්බෙලා තියෙනවා පහුගිය අවුරුදු වල දිගටම. ඇත්තටම මට තේරෙන්නේ නැහැ. දැන් මේ 100% මේව කළ අරගෙන සේවකයෝ අතර බෙදා ගන්න එක කෝප් කමිටුවට මොකක්ද ඒකේ කියන්නේ මේක අපි පෞද්ගලික මේව එකක් නේ. So you are questioning back the co-op committee? No, not sir. I'm asking just no, actually it's a private and So how much? Okay, before you go there, how many shares you have there? I could not remember. It's I think You can't remember? I can tell you it's about how many shares you have? It's in which company? ඒක තමයි. ඔබතුමා දන්නේ කම්පැනි මොකක්ද? We were talking about this Tech Pro. මාරිකා මහත්තයා මේ පොඩක් ඉන්නකෝ ඔබතුමාගෙන් අපි ඇහුවා ප්‍රශ්නයක් 2017න් පස්සේ කොහොමද මේක ගෙව්වේ කියලා. මොකද උනේ කියලා. ඒවා මේ ෂෙයාර්ස් තමයි. ඕගොල්ලන්ගේ ආයතනයේ බිලියන 10කට වැඩි ආයෝජනය කරලා තිනවා මහජන මුදල්. ඒ නිසා හැම දශමයකටම අහන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා ආගියුමන්ට් එකක් නම් කරන්නේ ඒක බෑ මෙතන කරන්න. චමින්ද මැතිතුමා ඇහුවා ඔබතුමාට ප්‍රශ්නයක් දිග අපිට තියෙන ප්‍රශ්නේ මෙතනයි. ට්‍රස්ට් එක ඇති කරලා ඔබතුමාලා CB එකෙන් 100ට එතනින් 3ක් ගන්නවා. Shaminda asked whether we had any concerns about their procedures. Here is our concern. You, who set up the trust, take 3% from the CEB's share. In that case, the dividends from this do not return to the public. They go to a private company. This also raises questions regarding auditing. The shares are diluted. Only a fraction of the directors remain. While in other companies with 7 or 8 entities, individual shareholders move their shares around in this manner. Even if the split was 70% and 30%, we would not question your efficiency. With 70%, however, I believe only about 5% effectively remains. That is why we are asking these questions. 100ට 5කට විතර බහි තව කල් යනකොට ඒකල ඔබතුමාලා අපෙන් අහයි ඔබතුමාලට පාන්ද කියලා. Meanwhile, a heated situation arose when a member of parliament, Chaminda Vijayasiri, questioned the summoning of a private company before the Committee on Public Enterprises for questioning. මේ නීත්‍යානුකූලවද මේ පෞද්ගලික සමාගම ප්‍රශ්න කරන්න කියන කාරණේ පිළිබඳව මම මේ ස්ථාවර යෝග කියවල මේ ආයතන කීපයක් තිබේ. ඔබතුමා මුලදී සම්බන්ධ වීම නිසා තමයි උදේ පාන්දර ඇවිල්ලි වල මේක වාඩි වෙන්න ඕනේ. ඔබතුමා මැදින් පැල්ලි වල මේක කරන්න බෑ. මේක අල්ල කරන්න එපා ඔබතුමා. මෙතන මට මේකටම එන්නේ කියලා නෑ මට පාර්ලිමේන්තුවේ ආපු වෙලාවේ මට ඒක පාදිලි කරගෙන වා සභාපති නෙවෙයිනේ. වා සභාපති නෙවෙයිනේ. වා සභාපති වෙන්න යන්න එපා. වා සභාපති වෙන්න යන්න එපා. නෑ ඉන්න ඔබතුමා. සභාපති කියන්නකෝ. මන්ත්‍රීතුමා කියන්න ඕනේ නෑ. මම සභාපතිතුමාගෙන් ඇහුවේ. අර වාට කලින් පාර්ලිමේන්තුව අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතුමා ආරම්භ විදියට පැහැදිලි කරා. ඔබතුමා හිත වෙලාවක් දෙන්න මන්ත්‍රීවරු උන්ට එතනින් පස්සේ එන්න එපයි කියලා. එහෙම තියනවාද මේක විරීති වේගයක්? උදේ පාන්දර පැහැදිලි කිරීමක් කළා තමයි පටන් ගත්තේ. කියනවාද නිශ්චිත වෙලාවෙන් පස්සේ මන්ත්‍රීවරු එන්න එපයි කියලා? දැන් හරිද? දැන් හරිද? ඔව් දැන් හරි. හරි එහෙනම් ඔහොම තියන්නකෝ. මං කියන්න හදන්නේ. මේ ආයතනය ගෙනාපු විදිය, ගෙනාව තියෙන ඌමනාවත් සියල්ල පැහැදිලි කරා. ඒක පළවෙනි මූලික අවස්ථාවේ කරේ. හරිනේ. මේ ආයතනය ගෙන්නෙව්වේ CB එකේ පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරුණු ගොනු කරගන්න.